හෙල්ලෝ යාළුවනේ. ඉතින් අද අපේ ආඩිනෝ පස්වෙනි ලෙසන් එක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ සර්වර් මෝඩ් එකේ ක්‍රියාන්විතය ගැන. ඉතින් මේ සර්වර් මෝඩ් එක සාමාන්‍ය DC මෝඩ් එකකට වැඩිය වෙනස් එකක්. ඉතින් මේක අපි මෙයාට දෙන කමාන්ඩ් එකකට තමයි මේක අපිට කැමති ඇන්ගල් එකකට කරකවා ගන්න පුළුවන්. අංශක 360ට බැරුව 180 කරකවන්න පුළුවන් 360ටම මේක රොටේට් ගන්න බෑ කියන. ඉතින් මම අද යූස් කරන SG90 කියන සර්වර් මෝඩ් එක මේ ග්‍රෑම් 9ක් බරයි. ඉතින් මේක ඇරෙන්න ඔයගොල්ලන්ට තව කළු පාට එකක් වෙන්ද පොළේදී දෙක බලා ගන්න පුළුවන්. ඒකයිලා ටිකක් බර වැඩ වලට යූස් කරන එකක්. ඉතින් මේ මයික්‍රෝ මේ සර්වර් මෝඩ් එක ඇතුලේ තියෙනෙත් මෙන්න මේ වගේ normal DC මෝඩ් එකක්ම තමයි. මේ සර්වර් එක ඇතුලේ තියෙන මේකේ මෙන්න මෙතන පොඩි GL සිස්ටම් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඇතුලේ මේ මෝඩ් එක තියෙනවා. සහ මෙන්න මේ වගේ සර්කිට් එකක් ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙපැත්තෙන් පොඩි හෝල්ඩර්ස් වගේ දෙකකුත් තියෙනවා. අර ඒක ප්‍රොජෙක්ට් වලදී ස්ටෑන්ඩ් කරලා වගේ තියන්න මං හිතන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ සර්වර් ආම් එක. ඉතින් මේ වගේ සර්වර් ආම් තව 3ක්ම දෙනවා ගාත්. ඉතින් මම දැන් ඔයාලට 3ම පෙන්නන්නම්. ඉතින් මේ රොබොට් ආම්ස් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි දැක් ගලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ රොබොට් ආම් මේකට එනවා. ඉතින් මේ සර්වර් ආම්ස් මෙන්න මේ වගේ ටයිප් දෙකකින් ඔයාලට දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේකට මෙන්න මේ වගේ පොඩි පොඩි ඇනක් එනවා. ඒ ඇන ඔයගොල්ලන්ට තව මේක හයි කරගන්න අවශ්‍ය වෙන දේවල්. එහෙනම් අපි බලමු මේකේ කනෙක්ෂන්ස් කොහොමද කියලා. ඉතින් මේක මේ සර්වර් මෝඩ් එක ගැන ගත්තොත් මේ වගේ ෆීමේල් හෙඩර්ස් 3ක් මෙතනදී ඔයාලට පේනවා ඇති දැක බලා ගන්න පුළුවන්. මේ ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒකේ යාළම සෝල්ඩර් කරලා තමයි දෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කලර්ස් 3කින් තමයි මේ පින්ස් එන්නේ. ඉතින් මේකේ ඔයාලට වෙන ඇති මෙතන දුමුරු පාට වයර් එක මේක තමයි මේ ග්‍රවුන්ඩ් එක. හැබැයි සමහරුන්ගේ මේක තැඹිලි පාටටත් එන්න පුළුවන්. මැද එක රතු එක. රතු එක තමයි VCC එක. ඊට පස්සේ මේ yellow එක තමයි සිග්නල් පින් එක. ඉතින් අපි එහෙනම් මේ කනෙක්ෂන්ස් බලමු. ඉතින් Arduino board එකට මේව කනෙක්ට් කරගන්න ඕන නිසා මම මෙන්න මේ වගේ මේල් ටු මේල් ජම්පර්ස් 3ක් මේකට ඇටච් කරගත්තා. ඉතින් මේ තුන ඔයගොල්ලන්ට මං ගත්තේ මෙන්න මේ පාටවල් වලින්මයි. ඔයාලටත් මේ තුන මේ පාටවල් තුනෙන්ම ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම කරන්න යන්නේ මේකේ කනෙක්ෂන්ස් වල ටික අපි දැන් මේක Arduino board එකට ගහමු. ඉතින් සුපුරුදු විදියටම මෙන්න මේකේ ඔයාලට පේන ඇති මේ වයර් එක ග්‍රවුන්ඩ් එක අපි ගහ ගන්න ඕන ග්‍රවුන්ඩ් වයර් එකට. ඊට පස්සේ මැද්දේ තියෙන අපේ රෙඩ් කලර් වයර් එක අපි ඒක ගහ ගන්න ඕන Arduino board එකේ 5 volt තියෙන එකට. ඔයාලට පේන ඇති 5 volt pin එකට ඒක ගහ ගන්නවා. ඊට පස්සේ අපි අපේ අන්තිම pin එක. එහෙම නැත්නම් මෙන්න මේ yellow color pin එක අපි සම්බන්ධ කරගන්න ඕන Arduino board එකේ 10 වෙනි pin එකට. ඉතින් මේ සර්වර් එකේ වගේ තමයි එක එක ඒවාට සිග්නල්ස් දෙන ඒවාට හරියන pin එක තමයි 10 වෙනි pin එක තමයි සිග්නල්ස් දෙන වැඩ වලට හරියන එක. ඉතින් අපි දැන් කනෙක්ෂන්ස් ඉවරයි. අපි දැන් බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි දැන් මෙන්න මෙතන අපේ Arduino mega board එකේ මේක මේ විදිහට අපේ board එක සිලෙක්ට් කරගමු. ඊට පස්සේ කෝඩින් නම් මෙන්න මේ වගේ පොඩි කෝඩින් එකක් තමයි මේකේ දීලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම මෙන්න මෙතන ලයිබ්‍රරි එකක් ඉන්ක්ලූඩ් කරන්න ඕන. මේක ටික හරියට අපේ අර අල්ට්‍රාසොනික් සෙන්සර් එකේ අපි අර පින් දෙක මේව කරා වගේ තමයි කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ අපි මෙතන hash include කියලා දාලා තමයි ලයිබ්‍රරි එකක් අප්ලෝඩ් කරන්නේ. දාලා මෙන්න මේ අමුතු විදිහේ පැකට් එක දාලා server.h කියන එක මේ .h කියන එක හැම ලයිබ්‍රරි එකකටම පොදුයි. ඒක දාලා මේකට අපි semicolon එකක් දාන්නේ නැහැ. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕන නමක්. ඒ කියන්නේ දැන් ඔයාලට වෙන ඇති මම මෙතන දාලා තියෙනවා server.uno කියලා. නැත්තම් ඔයාලට ඔයාගේ කැමති නමක් දාන්න පුළුවන්. අනිවාර්යෙන් පළවෙනි අකුර කැපිටල් ඕන ටයිප් කරන්න. ඊට පස්සේ එතරම් දැන් අපි යන් void setup වලට. ඉතින් setup වල තියෙන්නේ අපිට ඉනිෂියලයිස් කරගන්න ඕන දේවල් කියලා මම කලින් ඔයාලට කියලා තියෙනවා.
ඉතින් අපි මේ අපේ මෙන්න මේ නේම් එක මෙතෙන්ට දාගෙන අපි ලියාගමු .attach කියලා. හරිද? දැන් මම uno කියන එක දාලා තියෙනවා uno.attach කියලා. ඒ කියන්නේ මේ attach ඒ කියන්නේ මේ uno කියන එක නැත්තම් දැන් අපි මෙතන uno කියන එක දැම්මේ නැත්තම් මෙයාලා මෙතන servo කියලා තමයි රීඩ් කරන්නේ. ඒ කියන්නේ අපි servo mode එකේ pin එක attach කරනවා මේ 10 වෙනි pin එකේ output එකක් විදියට. ඊට පස්සේ අපි void loop වලට යනවා. loop වල අපි කරන දේ තමයි ලියන්න ඕනේ. ඉතින් අපි මේකේ ලියලා තියෙනවා මම මේක type කරලා තියෙන්නේ for int කියලා x සමානයි o ඊට පස්සේ semicolon එක මේ විදිහට දාලා තිනවා I x අර විදිහේ bracket එක දාලා ඊට පස්සේ සමානයි 180 කියලා. ඒ කියන්නේ දැන් මේකේ කියන්නේ මේ මෝඩ් එක කොහේ ඉඳියත් අන්තිමේදී 0 වලට එන්න ඕන. ඇවිල්ලා ඊට පස්සේ 180ට කැරගෙන්න ඕන. ඩිලේ එක 25 තමයි දීලා තියෙන්නේ. ආයි මේ විදිහට මේක දීලා තිනවා. අපි දැන් කෝඩ් එකේ වෙරිෆයි කරලා බලමු. කෝඩ් එකේ එරර්ස් මොකුත් නැහැ. අපි දැන් බලාගමු කෝඩ් එක අපි අප්ලෝඩ් කරමු. අප්ලෝඩ් වුණා ප්‍රශ්නයක් නැහැ. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ අපේ සර්වර් මෝඩ් එක. ඉතින් සර්වර් එක මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඔයාලට වෙනවාද අර මම කලින් කිව්වා මෙන්න මෙතන තියෙන අර GIS සිස්ටම් එකේ තමයි මේ කැරගෙන්නේ. කියන්නේ මෝඩ් එක මේ ඩිලේ එකට කැරගෙද්දි GIS සිස්ටම් එකේ මේ විදිහට කැරගෙනවා. ඉතින් මේ විදිහට තමයි දැන් මේක 0 වලින් ඉඳන් 180ක් කැරගෙනවා කෝණේ. මේක මේ හරියට ගිහිල්ලා ආයි මෙහෙම එනවා. අපි දැන් මේකේ කෝඩ් එකේ පොඩි වෙනසක් සිදු කරගන්න පුළුවන්. අපි මෙතන දාගමු ඩිලේ එක 25 දීලා තියෙන එක අපි මෙතන දාගමු ඩිලේ එක මිලිසෙකන්ඩ් 200 කියලා දාගමු. මේකෙත් අපි මෙන්න මෙතන 200 කියලා මේක දාගමු. 200 ඩිලේ එකක් දීලා අපි මේක අප්ලෝඩ් කරලා බලමු. හරි අපි මේක අප්ලෝඩ් කරමු. හරි. ඉතින් දැන් මෙන්න මේ වගේ ස්පීඩ් එකට මේක වෙනවා වලට වෙනවාදී. ඊයාලුනේ 200 දී මුකුත් උන්නේ නැහැ. ඒ නිසා මම මේක 20ට මේව කරගත්තා. දැන් මේක 20ට කරගන්නේ. ඉතින් මම මේක ඔයාලට තව ස්ලෝ මෝෂන් කරලා ඕනම් පෙන්නන්න. අපි මෙතන දාගමු 10 කියලා. 10 මෙතනත් අපි දාගමු 10. මේකත් අපි අප්ලෝඩ් කරමු. එරර්ස් මුකුත් නැහැ ඔන්න බලන්න. දැන් මෙන්න මේ වගේ මේක කරගෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සර්වර් එකේ පාඩම ඔච්චරයි තියෙන්නේ. ඉතින් කාට හරි ගැටලුවක් තියෙනවා නම් අපි කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. අපි ඊළඟට ඔයාලට මම අරගෙන හිතාගෙන ඉන්නේ අපේ IR සෙන්සර් එකේ වීඩියෝ එකක්. ඉතින් ඔයාලා මගේ ෂෝට් වීඩියෝ බලනවා නම් මම ෂෝට් වීඩියෝස් වල දාලා ඇති මම IR සෙන්සර් එකේ නේද පාකින් එලම් එක. එහෙනම් අද අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. හැමෝටම thank you බලාගෙන ඉදියට. ඔයා මේවෙන් අනිවාර්යෙන් ප්‍රයෝජනයක් ගන්න බලලා ඔයත් මේවට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න. තව ඔයාගේ මම වගේ කියන්නේ ඔයාගේ Arduino videos බලන යාළුවෙක් ඉන්නවා නම් මගේ video share කරන්න. dislike දැන් දාන්න එපා. එහෙනම් thank you.